සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ product updating process එකක් program කරන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට මගේ output එක පෙන්නන්නම්. අපි දැන් මෙතන URL එකෙන් search කරලා බලමු අපි හදාගෙන තියෙන file එක. දැන් ඔයාලට පේනවා මම කෙලින්ම seller-dashboard.php කියන එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මේ USQs කියලා තියෙන කොටසේ මේ edit button එක click කරලා. දැන් අපි කෙලින්ම product edit.php කියන file එකට ඇවිල්ලා තියෙනවා. අපි URL එකෙන් ගත්තොත් අපි මෙතන URL එක search කරද්දී ID එකක් එක්ක search කරොත් අපිට ඒ ID එකට අදාළ details ටික මෙතනින් display වෙනවා. ඒ වගේම අපිට පුළුවන් අපේ details ටික edit කරන්න. මේ විදිහට තමයි මම මගේ product edit part එක කරගෙන තියෙන්නේ. දැන් අපි මේ product එකේ details ටික edit කරලා මේ update product කියන button එක click කරලා බලමු අපේ database එකේ මේ details ටික update වෙයිද කියලා. අපි මේ තියෙන details වලටම තව word එකක් වගේ දාලා බලමු. මුලින් product title එක මම මේ විදිහට එක word එකක් add කරනවා. ඒ වගේම මම description එකටත් ඒ word එකම add කරනවා. ඊට පස්සේ මෙතනින් category එක වෙනස් කරනවා. ඒ වගේම price එකත් මම වෙනස් කරනවා. ඊට පස්සේ level එකත් මේ විදිහට මම වෙනස් කරනවා. status එකත් මම මේ විදිහට වෙනස් කරලා අපි දැන් image එකක් දාලා බලමු වෙන. ඊට පස්සේ update product කියන button එක click කරාම අපිට මෙතන display වෙනවා success your product has been edited successfully කියලා. අපි දැන් ගිහින් බලමු අපේ database එකේ කොහොමද product එක update වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන මම update කරපු product එක මම add කරා වගේම අවසානයේ JIT කියන word එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. price එකත් මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. level එකත් වෙනස් වෙලා තියෙනවා. මේ විදිහට status එකත් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි බලමු මම මේකේ coding part එක කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම product edit.php කියලා file එකක් create කරන් තියෙනවා. මේ file එක ඇතුළේ තමයි මම මගේ design එකත් code කරන් තියෙන්නේ. design එක ගැන කතා කරොත් product register එකේ වගේම තමයි design එක. ඒ නිසා මම ඔයාලට වැඩි design එක ගැන කතා කරන්නේ නැහැ. අපි බලමු මම මගේ programming part එක කරගෙන තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම PHP scriptlet එකක් දාලා බලලා තිනවා session එක start ද කියලා. start වෙලා නැත්නම් session එක start කරන්න කියලා දාලා තිනවා. ඊට පස්සේ මම අපේ connection.php file එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ මුලින්ම user log වෙලා ඉන්නවද කියලා බලලා තියෙනවා. user log වෙලා නැත්නම් auth check.php file එක load කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ කොටසෙන් කරලා තියෙන්නේ මුලින්ම session එකේ login වෙලා තියෙනවා නම් ඒක sign කරනවා. එහෙම නැත්නම් false දීලා තියෙනවා. ඊට පස්සේ session එකේ active account type තියෙනවා නම් assign කරනවා. එහෙම නැත්නම් empty string එකක් තියෙනවා. ඊට පස්සේ session එකේ user ID එක තියෙනවා නම් ඒකත් assign කරනවා. එහෙම නැත්නම් empty string එකක් තියලා තියෙනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ user log වෙලා නැත්නම් index.php කියන location එකට user redirect කරන එක. ඒ වගේම මේ part එකෙන් මම කරලා තියෙන්නේ user ගේ role එක seller කෙනෙක් නෙවෙයි නම් home.php කියන location එකට redirect කරලා තියෙන එක. මේ part එකෙන් මම කරලා තියෙන්නේ user ගේ ID එක තියනවාද කියලා බලලා user ගේ ID එක බිඳුවට සමාන හෝ අඩු නම් seller-dashboard.php කියන location එකට user redirect කරන්න කියලා. දැන් අපි බලමු seller-dashboard.php කියන file එකේ අපි මොනවද code කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මගේ seller-dashboard.php file එක. මේකෙදි මුලින්ම මම මෙතන බලලා තියෙනවා user ගේ role එක sellerද කියලා. එහෙම නැත්නම් home.php කියන file එකට redirect කරලා තියෙනවා. ඊට පස්සේ මම controllers කියන folder එකේ තියෙන seller controller.php කියන file එක require කරගෙන තියෙනවා. මේ file එකේ තියෙන මොනවද කියලා බැලුවොත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මගේ seller controller.php file එක. මේ file එකේ තියෙන codes වලින් වෙන්නේ මොනවද කියලා මම සරලවම කිව්වොත්
මේ තියෙන seller controller කියන class එක seller කෙනෙක්ගේ products, orders සහ dashboard statistics manage කරන්න use කරලා තියෙන control එකක්. ඒ වගේම මෙතන තියෙන construct එක හරහා seller ගේ user ID එක save කරගෙන ඒක database එකේ queries වල filter කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම මෙතන fetch result කියලා දාලා තියෙන method එක reusable function එකක් විදිහට database queries run කරලා result එක array එකක් විදිහට return කරනවා. ඒ වගේම get seller product කියන එකයි get seller orders කියන එකයි seller ට අදාළ products සහ orders review ratings buyer name එක අරගන්නවා. ඒ වගේම get dashboard states කියලා method එක products සහ orders data පාවිච්චි කරලා total earnings, total buyers, active products සහ average rating ගණනය කරන්න dashboard එකට අවශ්‍ය සියලු summary data එක array එකක් විදිහට return කරනවා. මේ ටික තමයි අපි හදාගත්ත seller control.php කියන ෆයිල් එකේ තියෙන coding part එකෙන් කරන්නේ. දැන් අපි ආයෙත් seller dashboard.php ෆයිල් එකේ coding part එකට යමු. මෙතනදී මම seller controller කියන class එකෙන් අලුත් object එකක් create කරගෙන තියෙනවා. ඒ වගේම මේ code line එකෙන් මම කරලා තියෙන්නේ $controller කියන object එක හරහා get dashboard states කියන method එක call කරලා තියෙන එක. මේ part එකෙන් මම කරගෙන තියෙන්නේ $dashboard data කියන array එකේ තියෙන values වෙන වෙනම variables වලට assign කරගෙන තියෙන එක. ඊට පස්සේ මේ line එකෙන් මම කරලා තියෙන්නේ URL එකෙන් tab කියන parameter එක එවලා තියෙනවද කියලා අපි මෙතන reset එකක් දාලා බලලා තියෙනවා. එහෙම තිබ්බොත් $_get tab කියන value එක $tab කියන variable එකට assign කරනවා. එහෙම නැත්නම් default value එක විදිහට dashboard කියන එක assign කරලා තියෙනවා. seller dashboard.php ෆයිල් එකේ මම කෝඩ් කරගෙන තියෙන coding part එක මෙච්චරයි. දැන් අපි ආයෙත් product edit.php ෆයිල් එකට ගිහින් බලමු. එතනින් එහාට අපි මොනවද කෝඩ් කරන් තියෙන්නේ කියලා. මේ part එකෙන් මම කරලා තියෙන්නේ user ගේ ID එක සහ product එකේ ID එකට අදාළ product එක database එකෙන් අරගෙන තියෙන එක. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ $product result කියන එක හිස් නම් user seller dashboard.php එකට redirect කරන්න කියලා. ඒ වගේම $product result data තියෙනවා නම් ඒකේ row එක $product කියන variable එකට assign කරන්න කියලා. මේ part එකෙන් මම කරලා තියෙන්නේ category table එකෙන් ID එක සහ name එක අරගෙන name එකට අනුව sort කරන්න කියලා. ඊට පස්සේ $categories කියන array එක category data ගන්න temporary container එකක් විදිහට initialize කරන්න කියලා. ඊට පස්සේ මේ part එකෙන් කරලා තියෙන්නේ $category result කියන එකේ data තියනවා නම් ඒකේ එක row එකක් වගේම fetch කරගෙන loop එකෙන් අරගන්න කියලා. ඊට පස්සේ ඒ හම්බුන row එක $categories array එකට push කරලා ඔක්කොම category data ටික එකතු කරන්න කියලා. ඊට පස්සේ මෙතනින් මම කරලා තියෙන්නේ URL එකේ success parameter එක තියෙනවා නම් ඒක $success message variable එකට assign කරන්න. එහෙම නැත්නම් empty string එකක් assign කරන්න කියලා. ඊට පස්සේ මෙතනින් මම කරලා තියෙන URL එකේ error parameter එකක් තියෙනවා නම් ඒක error message variable එකට assign කරන්න. එහෙම නැත්නම් empty string එකක් තියන්න කියලා. ඊට පස්සේ අපේ script එකට අදාළ part එක ගැන කතා කරොත් මෙතනදී මම කරලා තියෙන්නේ අපි කලින් product register.php ෆයිල් එකේ කරපු validations ටිකම තමයි. ඊට අමතරව මම මෙතනින් කරලා තියෙනවා අපි මෙතනින් append කරලා අරගත්ත data ටික process folder එකේ තියෙන product update process.php කියන ෆයිල් එකට අරන් යන්න කියලා. අපි දැන් බලමු product update process.php ෆයිල් එකේ මම කොහොමද coding part එක කරගෙන තියෙන්නේ කියලා. මෙතනදිත් මම session එක start වෙලා නැද්ද කියලා බලනවා. start වෙලා නැත්නම් session එක start කරන්න කියනවා. ඒ වගේම connection.php ෆයිල් එක මම require කරගෙන තිනවා. ඊට පස්සේ content type එක text plain එකක් මම දීලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනදිත් කරගෙන තියෙනවා session එකේ logged in වෙලා තියෙනවා නම් value එක assign කරන්න කියනවා. එහෙම නැත්නම් default value එක false කියලා දාගන්න කියනවා. ඒ වගේම session එකේ active account type එකේ value එක තියෙනවා නම් ඒක assign කරගන්න කියනවා. එහෙම නැත්නම් empty string එකක් දාන්න කියනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ session එකේ logged in variable එකක් තියනවද කියලා බලලා ඒක trueද කියලා බලලා එහෙම නැත්නම් unauthorized access කියලා echo එකක් දෙන්න කියනවා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ
යූසර්ගේ රෝල් එක සෙලර් කෙනෙක්ද කියලා බලලා සෙලර් කෙනෙක් නෙමෙයි නම් එකෝ කරන්න කියනවා only sellers can register products කියලා. ඊට පස්සේ මේ කෝඩ් ලයින් එකෙන් මම කරලා තියෙන්නේ session එකේ user ID variable එක තියෙනවද කියලා බලලා තියෙනවා නම් user ID එකට ඒක assign කරන්න කියනවා. එහෙම නැත්නම් empty string එකක් assign කරන්න කියනවා. මේ part එකෙන් මම කරගෙන තියෙන්නේ post request එකෙන් එන form data ටික $data කියන array එකට assign කරලා තියෙන එක. ඊට පස්සේ මම මෙතන validation part එක කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ coding part එකෙන් මම කරන් තියෙන්නේ validation එක fail වුණොත් error message එක පෙන්නලා script එක stop කරන්න කියලා. ඊට පස්සේ මේ part එකෙන් මම කරගෙන තියෙන්නේ database එකේ category එක තියෙනවද කියලා check කරලා නැත්නම් invalid category කියලා script එක stop කරන්න කියලා. මේ part එකෙන් මම කරලා තියෙන්නේ user අදාළ product database එකේ තියෙනවද කියලා බලලා නැත්නම් product not found කියලා script එක stop කරන එක. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ database එකෙන් product image එක අරගෙන image URL එකට assign කරලා file path variable එක null කරලා තියෙන එක. ඊට පස්සේ මේ coding part එකෙන් මම කරලා තියෙන්නේ user upload කරපු product image එක තියෙනවද කියලා බලලා ඒකේ error එකක් නැද්ද කියලා check කරලා තියෙනවා නම් image variable එකට assign කරන එක. මේ part එකෙන් මම කරලා තියෙන්නේ upload කරන file එකේ type එක check කරලා මේ තියෙන types වලට අදාළ නැත්නම් error එකක් පෙන්නලා script එක stop කරන්න කියලා. ඊට පස්සේ මේ part එකෙන් මම කරලා තියෙන්නේ upload කරන image එකේ size එක MB 5ට වැඩිද කියලා බලලා වැඩි නම් error එකක් පෙන්නලා script එක stop කරන එක. මෙතනදී මම uploads folder එක තියෙනවා කියලා බලලා නැත්නම් products folder එක create කරලා තියෙනවා. ඊට පස්සේ මම upload කරන image එකට unique file name එකක් generate කරලා server path එකේ $file path කියන එක සහ URL path එකේ $image URL එක set කරලා තියෙනවා. ඊට පස්සේ temporary folder එකේ image එක server folder එකට move කරන්න බැරි නම් echo කරන්න කියනවා fail to upload image please try again කියලා. ඊට පස්සේ script එක stop කරලා තියෙනවා. මම මේ part එකෙන් කරන් තියෙන්නේ product update කරන්න database code එක run කරලා success නම් old image එක delete කරලා new image එක save කරනවා. fail නම් uploaded image remove කරලා error message එකක් දෙනවා update failed කියලා. ඊට පස්සේ exception catch කරලා file cleanup සහ error message handle එක කරලා තියෙනවා. මේ විදිහට තමයි මම මගේ project එකේ product updating process එක program කරලා තියෙන්නේ.